ගැම්ම ඉන්නේ කොල්ල කෙල්ල ලොග් වෙන්න ඕන ලංකාවේ කොල්ල කෙල්ල එකට ඉන්න ඕන බෝයිස් ඇසෝ ඇන්ටිලා මාමිලා කමන්නේ හරිද කියනවා Facebook ඇඩ්වර්ටයිසින් මම යන්නේ අතවලා Facebook වල උතනන්නේ ඉන්න නාකියුම් සෙට් එකක් මට ලක්ෂයක් වන්න ඕන වෙලා තිබ්බා මම ඒක ගැන හිතද්දි මට අයිඩියාස් ටිකක් ආවා එතකොට තමයි මෙන්න මෙයා ආවේ මම බෝසා හායි හායි අපි කතා කරමු අපි කතා කරමු අපි කියමු බං මෙන්න මේකයි උනේ මට ලක්ෂයක් ඕන වෙලා තිබ්බා හොයන්න ඕන වෙලා තිබ්බා ඒක නිකන් නෙමෙයි ඒක අන්තර්ජාලය භාවිත කරලා ඉන්ටර්නෙට් එක යූස් කරලා තමයි මට ලක්ෂයක් වන්න ඕන වෙලා තිබ්බේ ඉතින් ඒකට මම මගේ යාළුවටත් දෙන්න කිව්වා same minded person කෙනෙක් ඉන්නේ බය වෙන්න දෙයක් නැහැ ගැම්මට ලක්ෂයක් හොයන්න යන විදිය තමයි මේ කියන්නේ අනිවාර්යෙන්ම මේ තාගේ අද මම හිතනවා මේ පළවෙනි දවසේ අපිට තව මේක ලොකු ජර්නි එකක් තියෙනවා යන්න ඒ ජර්නි එක යන්න ගමන් අපි හිතුවා මේක අපි අප්ලෝඩ් කර කර ගියොත් අපිට ලොකු පන්නරයක් සහ ලොකු අපිට හිතනවානේ ෆීඩ්බැක් එකක් හෝ මොකක් හරි දෙයක් හම් වෙනවනේ අන්න ඒ දේවල් එක්ක අපි යනවා අන්න එක්ස්පීරියන්ස් එක වුණා අනිවාර්යෙන් යස් අර හරිද අපිට දැන් අවුරුදු 20යි හරිද මේක අද මේ කාලේ පටන් ගත්තේ නැත්නම් කවුද පටන් ගන්නද අන්න ඔය ප්‍රශ්නත් එක්ක තමයි අපි හිතුවේ මේක දැම්මම පටන් ගන්න තරමටම අපිට හොඳයි කියලා මොකද මේක ඉංග්‍රීසි අයිඩියා එක ඒක හැම වෙලෙම කියන්න ඕන මොකද ඌ තමයි මෙතනට ගත්තේ ඇත්තටම මට ඒකට සතුටු වෙයි අනිවාර්යෙන් අර ඉතින් ඒකත් එක්ක අපි කොහොමද අපි මොකද්ද අයිඩියා එක සහ කොහොමද අපි බිස්නස් එකක් පටන් ගන්නකොට අපි කරන්න ඕන දේවල් සහ අපි හිතන්න ඕන පැති අද කතා කරනවා පොඩ්ඩක් යම් සමරයිස් විදිහකට එක්කෝ මොකද නැත්තම් ගොඩක් මම හිතනවා අපි වගේ අපි ඔය කොල්ල ගොඩක් ඉන්නවා මේ කිසිම දෙයක් කරලා ඒ කියන්නේ කිසිම දෙයක් කරගන්න බැරි කියන කතාව නෙමෙයි පොටෙන්ෂල් එකක් තියෙනවා හැබැයි කරගන්න අවශ්‍ය දේවල් Tamanට නැති. ඒ කියන්නේ අවශ්‍ය දැනුම නැති. අන්න එහෙම අයට පොඩි ඉන්ස්පිරේෂන් එකක් වෙන්න තමයි අපිට ඕනේ. අනිවාර්යෙන්ම අන්න ඒ දේ හින්දා අපි හිතුවා මේක පොඩ්ඩක් පොඩි විදිහට අපි කතා කරමු. අපි එහෙනම් කොහොමද දැන් අයිඩියා එක අපි කියනවාද කොහොමද කියමු. Hi guys මගේ නම ඉමේෂ් මට වයස අවුරුදු 19. ඉතින් හැම කොල්ලෙක් වගේම මටත් හිතුණා ගේමක් ගහන්න ඕන කියලා මොකක් හරි. ඉතින් එතකොට මම මගේ ඔබ්ජෙක්ටිව් එක උනේ ලක්ෂයක් හොයන එක. ලක්ෂයෙන් පස්සේනේ මේ ඉතුරු ටිකට යන්නේ. ඒකෙන්ද මට ලක්ෂයක් එකටම හොයන්න ඕන වුණා. ඒ ලක්ෂය රිකරින් වෙන්න ඕන. එහෙම එකක් තමයි මගේ ඔළුවේ තිබ්බේ. ඉතින් එහෙම තියාගෙන මම ඩීප් රිසර්ච් එකක් කරා මගේ යාළුවෝ විදුරත් එක්ක. Meanwhile මේ විදුරේ හම්බුනේ නැද්ද මම එකක්? ඉවසපන් කැනික්මට කරපන්කො බං මොනවද බං අයියෝ සෙට් නෑ කොල්ල සෙට් නෑ ගේම් ගහමු ගේම් ගහමු ඊට පස්සේ එක එක දේවල් හම්බුණා. ඇෆිලියේට් මාකටිං කරන්න, ඩ්‍රොප් ෂිපින් කරන්න, සෝෂල් මීඩියා, ඒ කියන්නේ කන්ටෙන්ට් කරන්න, ඒ වගේ ගොඩක් දේවල් මට හම්බුණා. ඉතින් ඒ හම්බෙච්ච ඒ වලින් එකක් තමයි මොකක් හරි ඇප් එකක්, සයිට් එකක් බිල්ඩ් කරලා ඒකෙන් මේ පැසිව් ඉන්කම් විදියට හදාගන්න එක, සබ්ස්ක්‍රිප්ෂන් විදියට. ඉතින් ඒකත් හොඳට රිසර්ච් කරලා හොඳ අයිඩියා එකක් ආවා. ඒක තමයි ඩේටිං සයිට් එකක් හදන එක. ලංකාවේ කට්ටියට ඩේටිං සයිට් එකක්. ඉතින් මම හිතනවා මේකෙන් ගොඩක් හොඳ විදිහට රීච් එකක් ගන්න පුළුවන් කියලා. ඉතින් විදුරත් එක්ක කතා කරා. ඉතින් මම බාරගත්තා ඒකේ කොහොමද මේ සයිට් එක බිල්ඩ් කරන්න කියලා. ඉතින් විදුරට මම දුන්න මාකටිං පැත්ත කරන්න කියලා. ඉතින් මේකේ ජර්නි එක තියෙන්නේ කොහොමද ඩේටිං සයිට් එක රිකරින් ඉන්කම් එකකින් ලක්ෂයක් ගන්න කියලා. ඒ කියන්නේ රිකරින් රෙවෙනියු එකක් ලක්ෂයක. ඒක තමයි ගෝල් එක ඩේටිං සයිට් එකකින්. ඉතින් අපිත් එක්ක මේ ජර්නි එකේ බැඳිලා ඉන්න. ඩේටිං සයිට් එක ලයිව් යනවා. ලයිව් එක ගිහලා තියෙන්නේ. ඔයගලන්ටත් උන්න බලන්න පුළුවන් link එක description එකේ දෙනවා. අනිවාර්යෙන් යන්න මේකට. කියලා log වෙන්න. subscription එකක් ගන්න මේකේ අනිවාර්යෙන්. අපේ ටාගට් එකට යන්න බෑ. කොල්ලෝ ගෙන්නෝ එකට ඉන්නවා. ගැම්මේ ඉන්නේ කොල්ල කෙල්ල log වෙන්න ඕන ලංකාවේ කොල්ල කෙල්ල එකට ඉන්න ඕන බෝයිස්.
පේන ඇති වට පේන ඇති මේ බාන්න මේ වලන්න මේ දාදීන්න මේ වන්න මේ සිංගල් කරලා රිප්ටගේ මයි ගෝඩ් you can see this okay PDF was online යස් යස් ඔන්ලයින් ඉන්නවා කියලා පේන්නලා වුණා එහෙම කියලා ඕගොල්ලෝ යන්න නැතුව ඉන්න එපා අනිවාර්යෙන් ඕගොල්ලොත් යන්න මේකට අනිවාර්යෙන් ගන්න බලන්න මේ රිවිව්ස් තියෙනවා රිවිව්ස් දාලා තියෙන රිවිව්ස් දාලා තියෙන්නේ කොච්චර ලස්සනයිද මේක බලන්න full AI එහෙනම් කොල්ලෝ ඊළඟට මාකටිං එක තමයි තියෙන්නේ අනිවාර්යෙන් ඒක උඹට බාරයි ඩේටින් සයිට් එක ලයිව් තියෙන්නේ දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඩේටින් සයිට් එක ලින්ක් එකක් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ ගිහලා බලන්න අනිවාර්යෙන් දැන් ඩේටින් සයිට් එක අපිට හදන්න ගියා මාසයක් විතර කාලයක් ගියා ඉතින් ඒ කාලේදී අපි ගොඩක් ඩිෆිකල්ටිස් වලට මුහුණ දුන්නා ඉතින් මම කැමති ඕගොල්ලන් එක්ක ඒ ඩිෆිකල්ටිස් ගැන කතා කරන්න මොකද උනේ කියන මොකද ඕගොල්ලන්ටත් මේ වගේ එන්න පුළුවන් ශ්‍රී ලංකාවල ලංකාවේ කට්ටියට ඕක කරද්දි ගොඩක් ඩිෆිකල්ටිස් වලට මුහුණ දෙන්න වෙනවා ඉතින් ඒව ගැන මම කතා කරන්න කැමති මේ අවස්ථාවේ ඔයගොල්ලෝ මගේ ස්ටෙප් එකේ යනවා නම් මේවා අනිවාර්යෙන් ඔයගොල්ලෝ ෆේස් කරනවා. ඉතින් ඒවට කොහොමද නිසියාකාරව මුහුණ දෙන්නේ කියලා මම ඔයාලට කියන්නම්. හරිද? ඉතින් මගේ පළවෙනියට මම ෆේස් කරපු ඩිෆිකල්ටි එක තමයි සල්ලි. ඉතින් සල්ලි හැමෝටම ප්‍රශ්නයක් නේ. සල්ලි මම කොහොමද එකතු කරේ මේක හදන්න? ඒක ගැන මම කියලා දෙන්නම්. මම එළවෙ පන්ති යද්දි මට ගෙදරින් කන්න හම්බ වෙනවා සල්ලි. ඉතින් ඒ සල්ලි එකතු කරනවා මම. ඉතින් එහෙම එකතු කරලා බිල්ඩ් අප් වුණ ගාන තමයි මේ ප්‍රොජෙක්ට් එකට මම වියදම් කරේ. ඩොමේන් එකට එක්ස්පෙන්ස් එකක් ගියා. මම AI එකක් භාවිතා කරා Claude එකට එක්ස්පෙන්ස් එකක් ගියා. ටෝටල් එක්ස්පෙන්ස් එක රුපියල් 15000ක් වගේ ආවා. ඉතින් මම A level යන කාලේ A level ක්ලාස් යන කාලේ මම එකතු කරපු ටෝටල් බජට් එක තමයි මම මේකට ඉන්වෙස්ට් කරේ. ඉතින් මම හිතනවා මේක හරියයි කියලා. ඒ රිස්ක් එක මම ගත්තා. ඉතින් ඒක වෙනුවෙන් මම වර්ක් කරනවා. ඊට පස්සේ මට ආපු ප්‍රශ්නේ තමයි මම හැමතිස්සෙම මම ඩිමෝටිවේට් වෙනවා. මම කොහොමද ඒක ඕවර්කම් කරේ? ඩිමෝටිවේට් වෙන එකට ඇත්තටම මේ හැමෝටම මේ වගේ එකක් එනවා. ඒ කියන්නේ හිතනවා මේක ගොඩක් රිස්කි වැඩක් මේකයි මම ඉන්වෙස්ට් කරන්නේ. ඒ සල්ලි වලට ආතල්ලයක් ගන්න පුළුවන් නේ එහෙම කියලා හැමෝටම හිතනවා. ඉතින් ඒකට ඔයාලට ගොඩක්ම හොඳ පොඩ්ඩක් ඔයාගේ අනාගතය ගැන හිතලා බලන්න මම කරේ මමගේ අනාගතය ගැන හිතලා බැලුවා මේක හරියයි කියලා පොසිබිලිටි එක මම හැමතිස්සෙම පොසිටිව්ම තින්ක් කරා. ඉතින් ඒකම එහෙම හිතලා තමයි මම ගිව් අප් කරන්නේ නැතුව මේක දිගටම අල්ලගෙන යන්න තීරණය කරේ. තාමත් යමින් ගමන් තියෙන්නේ. ඒක මම අතාරින්නේ නැහැ. දැන් මෙතනින් භාගයක් මම ඉන්වෙස්ට් කරලානේ තියෙන්නේ. එතකොට මම මගේ කාලේ ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. ඉතින් මම මේක අතාරින්නේ නැහැ. මම මේක කොහොම හරි සී ත්‍රූ කරනවා. ඉවරනකම මම මේක කරන් යනවා. ඊට පස්සේ මට ආපු ප්‍රශ්නයක් තමයි නොලෙජ් එක. මම දැන් වෙබ්සයිට් හදන එක ගැන මම වැඩි දේවල් දන්නේ නැහනේ. එතකොට නොලෙජ් එක කියන ඔබ්ස්ටිකල් එක හැමෝටම එනවා. ඒ කියන්නේ නවත් වෙබ්සයිට් එකක් හදන්න දන්නේ නැති කෙනෙක් නම් ඒ වගේ වෙබ් පේජ් හදන්න දන්නේ නැති කෙනෙක් නම් වෙබ් ඇප්ස් හදන්න දන්නේ නැති කෙනෙක් නම් ඔයාලට ඒ වගේ ඩිෆිකල්ටි එකක් අනිවාර්යෙන් ෆේස් කරන්න වෙනවා. එතකොට මම ඒක ඕවර්කම් කරේ. මම YouTube වීඩියෝස් බැලුවා ගොඩක්. බලලා හොඳට ඇනලයිස් කරලා තමයි මම ඒක හදනවා කියලා තීරණය කරේ. ඊට එහෙම හදන්න පුළුවන් කියලා හිතනකම්ම මම YouTube වීඩියෝස් බැලුවා එක එක ඒවා බලලා ඊට පස්සේ තමයි මම ඒක හදන්න පටන් ගත්තේ. මගේ නම විදුර මට අවුරුදු 19යි මම තමයි අර ඉමේජ් කියපු යාළුවා මම තමයි මාකටිං පැත්ත බලන්නේ එතකොට ඉමේජ් මට කතා කරේ ඉමේජ් කිව්වා වෙන්නේ නැති මේ එක මයින්ඩ්සෙට් එකේ තියෙන මනුස්සෙක් එක්ක වැඩ කරපුවම ලේසි අන්න ඔය හේතු හින්දා තමයි ඉමේජ් මාත් එක්ක වැඩ කරන්න හිතුවේ අපි ඉස්සරහට ගියොත් අපි ගත්තොත් එහෙම මේ අපේ ඩේටින් සයිට් එක දැන් මේ හදලා තියෙන ඩේටින් සයිට් එක අපිට මාසයක කාලයක් ඔය ගියා ඔක්කොම හදලා ඉවර කරන්න අපි එක එක දේවල් යූස් කරා අපි YouTube ටියුටෝරියල්ස් එහෙම ඒ වගේම අපි AI එකක් යූස් කරා AI වගේක් යූස් කරා අන්න අපිට එකපාරේ දෙයක් ඉගෙන ගන්න බෑනේ සාමාන්‍යයෙන් AI තියෙන හින්දා මේ කාලේ අයට ගොඩක් ලොකු දේවල් කරගන්න පුළුවන් මොකද හේතුව තමයි දැන් ඉස්සරහට වඩා තාක්ෂණය දියුණු හින්දා අපිට ඉන්ෆෝමේෂන් අපිට පට්ටි විදිහට කැටගරයිස් කරලා දේවල් ගන්න පුළුවන්. අන්න ඔය හේතුව හින්දා කොල්ලන්ට සහ කෙල්ලොන්ට වෙන්න පුළුවන් මේක බලන කෙල්ලෙක් වෙන්න පුළුවන්. ඉක්මනට ගොඩ යනවා නම් දැන් යන ට්‍රෙන්ඩ්ස් එක ගේම ගහන්න. මොකද අපි තැනේ හැටියට තමයි එනේ ගහන්න ඕන. ඒක තේරුම් ගන්න ඕන. එහෙම නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ. මොකද අපි මේ ඉන්නේ ලංකාවේ. ඇත්තටම ඉමේජ් කිව්වා දැන් ඩේටින් සයිට් එක පටන් ගත්ත ගමන් සමහර වෙලාවට හිතනවා ඉතින් අයියෝ මේක මොකද්ද මේ මෙහෙමයි කියලා. අර කියනානේ 아무තු ලෙවල් එක. ඒ ලෙවල් එක අපි කියන්නේ අර සමහර දේවල් වලට ලංකාවේ මිනිස්සු දෙන තැන මම ජජ් කරන්නේ හැබැයි ඒක කියන්න ඕන මොකද අපි මේක කරන්න ගත්ත දෙයන්නේ දැන් අපි සමහරට මට අපිට ෆීඩ්බැක් එන්න පුළුවන් මම මාකටිං පැත්ත බලන හින්දා මම මේ කියන්නේ අපිට ෆීඩ්බැක් එන්න පුළුවන් what hated
ඕවර්ලව්ඩ් ඒ දෙකෙන් එකක්. නැත්තම් නියුට්‍රල් දේවලුත් එන්න පුළුවන්. අන්න ඔය හේතු මත අපි දැන් ඔය දේවල් එක්කනේ අපි යන්නේ. අන්න ඔය දේවල් එක්ක යද්දී අපි ගොඩක් වෙලාවට ඩිමෝටිවේට් වෙන්න පුළුවන්, මොටිවේට් වෙන්න පුළුවන්, එක්ක නියුට්‍රල් ඉන්න පුළුවන්. ඒ තුනම මේන්ටේන් කරගෙන තමයි අපි මේ ඉස්සරහට යන්න ඕන මේ ගේම් එකේ. මේ ගේම් එකේ ඇත්තට මේ ගේම් එක ඇවිල්ලා අපි පට්ටු විදිහට ප්ලේ කරන්න ඕන ගේම් එකක්. මොකද පට්ට කම්පිටිෂන් එකක් තියෙන මාකටිං වලදී ඒ පැත්ත මම සුපිරියට බලනවා. මම 2020 තමා බිස්නස් කියන දේ කරන්න ඕන කියන බිස්නස් කියන්නේ මොකක්ද බිස්නස් එකක අරමුණ අන්න ඔය වගේ දේවල් මම ඉගෙන ගත්තේ 2020 දී හරියට. ඒකට මම මූලිකම හේතුව කිව්වොත් මට ඒ කාලේ ඇත්තම කතාව කිව්වොත් මම පොඩි ළමයෙක් සහ කොහොමද තේරෙන අවුරුදු 14 කෙනෙක් බුල් ළමයෙක් කියලා. අන්න ඔය දේවල් එක්ක මට ගේම් ගහන්න ෆෝන් එකක් ඕන වුණා. දැන් අම්මයි තාත්තයි අරන් දෙන්නේ නැහැ දන්නවා මේකේ තියෙන මොකද්ද මේ ගේම් ගහන්න ළමයෙක්ට ෆෝන් එකක් කරන් දෙනවද කියන එක. අන්න ඔය හේතුව අම්මලා මම කවදාවත් ඉල්ලුවේ නැහැ. මට ඉල්ලන්න බෑ මොකද ඒක එහෙම ඉල්ලනවා කියන්නේ මම නිකන් මට ඒ කාලේ නම් තිබ්බ පොඩ්ඩක් අර ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ඕන කියන එකම පොඩි කාලේ නම් තිබ්බා. එතකොට මම හිතුවා මම මුලින්ම බිස්නස් එකක් කරොත් සහ මට සල්ලි හම්බුනොත් කවුරුත් සල්ලි දෙන්නේ තමන්ගේ අම්මයි තාත්තයි ඇරෙන්න. ඒක අපි තේරුම් ගන්න ඕන දෙයක්. එතකොට ඒවත් එක්ක මම හිතුවා හරි මම බිස්නස් වලට එන්ටර් වෙන්න ඕන කියලා. ඊට පස්සේ මම මුලින්ම පටන් ගත්තා 2020 ඩ්‍රොප් සර්විසින් කියලා දෙයක්. මම දැන් 2000 ට්‍රෙන්ඩ් එක ඩ්‍රොප් ෂිපින් වල තිබ්බ 2000 මම හරියට මතක නැහැ ගණන්. අන්නේ ට්‍රෙන්ඩ් එකත් එක්ක මම හිතුවා දැන් සර්විස් වලට තියෙන ඉල්ලුම අඩුයි ඩ්‍රොප් සර්විසින් කියන ප්ලැට්ෆෝම් එකේ. එතකොට ඔන්න ඔය හේතුව හින්දා මම ඩ්‍රොප් සර්විසින් පටන් ගත්තා. මම දන්නේ නැහැ. ඉතින් මම නිකන් වීඩියෝ එකක් දැක්කයි වීඩියෝ එකෙන් පොඩ්ඩක් මම පට් විදිහට ඉන්ස්පයර් වුණා. අන්න ඔය හේතුව මත මම පටන් ගත කරන්නේ. මම මුලින්ම කරේ සයිට් එකක් හදලා ඕව මේ දේවල් කරලා මම නිකන් ඔය සයිට් එකක් හදලා මේක මම අවුරුදු 10ට රුපියල් 8 මටත් ඒ කාලේ රුපියල් 8000ක් ගාන කිට්ටුවක අන්න ඔය වගේ ගානකට කිට්ටු ගාන ගියා. අන්න එහෙම තියාගෙන තමයි මම ඒක පටන් ගත්තේ. හැබැයි අවුරුද්දක් විතර මම ඔය දේ කරා මං හිතුවේ මං කිසිම දෙයක් ඉගෙන ගත්තේ නැහැ කියලා. හැබැයි මං අන්තිමේදී මම key factors ගොඩාක් ඉගෙන ගත්තා. මාකටිං වල තියෙන වටිනාකම සහ මාකටිං වලින් කරන්න පුළුවන් දේවල් සහ අපි බ්‍රෑන්ඩ් එකක් කොහොමද කරන්න ඕන. එතකොට බ්‍රෑන්ඩ් එකක තියෙන පොඩි ෆැක්ටර්ස් ඒවල තියෙන කොන්ස් ඇන්ඩ් ප්‍රෝස් ඒ ඔක්කොම මම ඒ චූටි කාලයක් කියන්න බෑ. අවුරුද්දක් කියන්නේ එක්කෙනෙක්ට ලොකු කාලයක් වෙන්න පුළුවන් එක්කෙනෙක්ට පොඩි කාලයක් වෙන්න පුළුවන්. අන්න ඒ දෙක එක්ක මට නම් ඒක යම් සුපිරි කාලයක්. ඇත්තට මම මාරම ආසම කාලයක් ඒ කාලේ. මොකද මම එක දිගට මම වැඩ කරනවා. ඒතකොට අහන්න එපා මම ඉගෙන ගත්තේ නැද්ද කියලා. මම ඉගෙන ගත්තා. මොකද ඒ කාලේ මම හිතන්නේ කොරෝනා 2020 කොරෝනා වෙන්න ඕන. 2020 කොරෝනා මම හිතන්නේ. අන්න ඔය කොරෝනා කාලේ තමයි මම පටන් ගත්තේ මේ දේවල් කරන්න. මොකද ගෙදරටත් වෙලා ඉන්නේ. එන්නේ ඒකෙන් මම බිස්නස් වලට එන්ටර් වෙලා 2020ට ආවා 21 කරා ආයෙ 22 ආයෙ 23 ඔන්න ඔහොම කරලා 24 25 ලොකු පසුබෑමක් ආවා. පසුබෑමක් ආවා කියන්නේ මම මගේ බිස්නස් මයින්ඩ්සෙට් එකෙන් ගොඩාක් ඈත් වුණා. ඊට පස්සේ මම ආවා ඒ කියන්නේ මට ඉමේජ් හම්බුනේ 2020 හරියටම ගත්තොත් මට කලින් හම්බලා තියෙන 23 වගේ. ඒ කාලේ ලොකුවට එහෙම නෑ. 24 25 දී මාර දෙයකට සෙට් වුණා. මොකද අපි දෙන්න කතා බහ කරන්න ගත්තා. දෙන්නගේ මයින්ඩ්සෙට් එක වගේ. අන්න ඒ හේතුව හින්දා අපි ඩේටින් සයිට් එකක් හදන්න ගත්තා. ඇත්තම කතාව කිව්වොත් දැන් මෙතන ඉමේජ් ඉන්න ඩේටින් සයිට් එක හදන්න අපි ගත්තා. ඒක තමයි අත්‍තරම අපි අන්තිම කරපු දේ. අපි ඊට කලින් මේ ඉමේජ් කිව්ව විදිහට e-book එකක් අපි හැදුවා. ඒක e-book එකක් හැදුවා. අන්න ඒ e-book එකෙන් අපි යම් ගාණක් හම්බ කරගත්තා. ඇත්තටම ඒකෙන් මම හිතන ලොකු ඉන්ස්පිරේෂන් එකක් වුණා. ඒක අපිට මේ අනිත් මේ බිස්නස් එක පටන් ගන්න. ඒකත් එක්ක තමයි දැන් අපි දේවල් කරන්නේ. Meanwhile ඉදුරයා පෝස්ට් දැම්මද බං ඔබ මොනවද කරන්නේ ඔබ? දාන ගමන් ඉන්න ඕක ඉන්න පාඩම්. ඒ කියන්නේ මම දාලා තියෙන්නේ. ඒක දාලා තියෙන්නේ දැන් මේ TikTok එකේ දාලා තියෙන්නේ ෆෝන් එක වල පේන ඇති දැන් අපි වීඩියෝස් තුනක් දාලා තියෙන්නේ. දැන් මේවල බයින්න ඉන්න එපා. මේ එහෙම තමයි දාන්න වෙන්නේ. මොකද ඒක තමයි මාකටිං වල කෑල්ලක් මේක. කොල්ල කෙල්ලන්ට දාලා තියෙන්නේ. අර ඉතින් එහෙමයි කියලා දැන් කොල්ලන්ට බයින්න යන්න එපා. එහෙම තමයි කරන්න දෙයක් නැහැ. අපිට පෙන්වන්න මොනවද දාලා තියෙන්නේ කියලා. මොනවද මේ පේජ් එකේ දාලා තියෙන්නේ? දාලා තියෙනවා මෙන්න මේ ටික. මට පේනවා ඇති වීඩියෝස් තුනක් දාලා තියෙනවා. මොනවද මේ කෙල්ල නටන්නේ දාලා තියෙන්නේ? මොනවද මේ? අයියෝ විදුර what is this විදුර what is this? හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. අයියෝ උඹට දායි බදින්. කෙසේ හෝ
අපි මේක කොහොමද කියනවා ගහන්න ඕන ආතල් ඒ බලන්න මේ grow your business with TikTok අම්මට විතර බලාගෙන ඉන්නේ. මේක අපි පොඩි විස්තර වගේ කියනවා මේක අපි ඇඩ් කියන අපි මොකද ඇඩ් වල මේ අපේ මේ කියන අපි කලින් සම්මරි වයිස් සක්කත් එහෙම වර පේන ඇති ඒක අපරාධ ඔන්න ඕවල පොඩි විස්තර වගේ කියනවා අපි ඇක්සන්ස් අපේ සයින් කරන්නේ මේකට අපේ සයිට් එකට මොනවද මේ විතර මේ පොතේ තියෙන්නේ? පොඩි දිනේව ගණන් ගන්න යන්න එපා ඒවා පොඩි පොඩි දේවල් වගේ තියෙනවා ඒ ගණන් ගන්න එපා මේ කිය ගන්න කියන අපේ ඉම්ප්‍රෙෂන්ස් 305ක් තියෙනවා මේ අපේ පළවෙනි ටික ඇත්තම කතා කරගොත් පළවෙනි ටික තමයි මේ ඉම්ප්‍රෙෂන්ස් ටික දැන් මේක තව ටිකක් හදා ගන්න ඕන එතකොට අපි ගත්තොත් එහෙම තව අපි page අපි යනවා Facebook advertising මම යන්නේ ඇත්තම කතා Facebook තනන්නේ ඉන්න නාකියුම් සෙට් එක මම ඒක කිව්වා මම මේක හදලා තියෙන්නේ මේ අපි ඇත්තම කතා අපි මේවා හදලා තියෙන්නේ අලුත් පවුල්ල පොල්ලු ගෙල්ලන්න සෙට් වෙන්න නැත්තම් මේ නාකිය අවුලක් නැහැ නාකිය sugar mom ඇසෝ ඇන්ටිනා මාමිලා කමන්නේ අර ඒව ප්‍රශ්න නෑ ඉතින් අපි මේක කරනවා හොඳට මොනවද කියන්නේ මේක තියෙන මෙච්චරයි එනවා අපි ඊළඟට හම්බුනේ ඊළඟට හම්බෙනවනේ කොහොමද නේ හම්බෙන්නේ නැහැ නැත්තම් මේක කරන එක කිසි දෙයක් නෑ නිකන් ලක්ෂය අපේ ලක්ෂයක් හම්බ මනකන් හෝ ඊට වැඩිය හෝ ඊට වැඩිය මම වැඩි හම්බෙන්න පුළුවන් බංකොලොත් එන්න පුළුවන් අපි දන්නේ නැහැ අපි දන්නේ නැහැ ඔව් ඔලොන්ට සබ් එක දෙන්න පොඩ්ඩක් දෙන්න හරි එහෙනම් බයි ජය ආදරේ like an ocean in my